සුබ දවසක් හැමෝටම. අපි අද කතා කරන්නේ ගෙවත්තේ කුඹුරු ඉවුරේ වගුරු බිම්වල නිතර දකින ඒත් අපි ගණන් නොගන්නා ඔබ මේ දකින පුදුමාකාර ඖෂධීය ශාකය ගැන. මේ තමයි කීකිරිඳිය. ඉංග්‍රීසි භාෂාවෙන් ෆෝල්ස් ඩේසි ලෙසත් ආයුර්වේදයේදී භෘංගරාජ ලෙසත් හඳුන්වන මේ ශාකය අපේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී රෝග රැසකට ප්‍රතිකාර කරන්න යොදා ගන්නවා. කීකිරිඳිය කියන්නේ සූර්යකාන්ත කුලයට අයත් බිම දිගේ පැතිරී සෙන්ටිමීටර් 20ක් 40ක් පමණ උසට වැඩෙන කුඩා පැලෑටියක්. එයට රතු පැහැයට හුරු කඳක්, ලාකොළ පැහැති දිගටි පත්‍ර සහ කුඩා සුදු පාට මල් තියෙනවා. ලංකාවේ ඕනෑම තැනක පාහේ තෙත් පරිසරයක මෙය හොඳින් වැවෙනවා. අපි බලමු කීකිරිඳිය වල ඖෂධීය වටිනාකම. හිසකෙස් වර්ධනයට සහ හිසකෙස් ගැටලු වලට කීකිරිඳිය ශාකය ආයුර්වේදයේදී කේශරාජ එහෙම නැත්නම් කේශ යනුවෙන් හඳුන්වන්නේ එහි හිසකෙස් වර්ධනයට ඇති අපූර්ව ගුණය නිසයි. මේ ශාකයේ යුෂ හිසෙහි ආලේප කිරීමෙන් හිසකෙස් අකලට සුදු වීම, හිසකෙස් ගැලවී යාම සහ හිස්සොරි වැනි ගැටලු වලට සාර්ථක විසඳුම් ලබා ගන්න පුළුවන්. ඔබ දිගු කළු සහ නිරෝගී හිසකෙස් වර්ධනය කරගන්න කැමති නම් කීකිරිඳිය තෙල් හොඳම විසඳුමක්. කීකිරිඳිය කොළ කොටාගත් යුෂට ගොටු කොළ, නෙල්ලි සහ මීතෙල් එකතු කර තෙල් සාදා ගැනීම ඉතාමත් ගුණදායකයි. අක්මා රෝග සඳහා සෙංගමාලය වැනි අක්මා රෝග සඳහා කීකිරිඳිය ඉතාමත් ප්‍රබල ඖෂධයක්. කීකිරිඳිය යුෂ පානය කිරීමෙන් අක්මාවේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්කර ශරීරය පිරිසිදු කරන්නට උදව් වෙනවා. ඒ වගේම එය ગેස්ට්‍රයිටිස් රෝගීන්ට හොඳ ඖෂධයක්. කීකිරිඳිය චූර්ණය උක් හකුරු සමග ආහාරයට ගැනීමෙන් අම්ල පිත්තයට සහනයක් ලැබෙනවා. රුධිරය පිරිසිදු කිරීම හා පාණ්ඩුව රෝගයට කීකිරිඳිය වල තියෙන විශේෂ ගුණයක් තමයි රුධිරය පිරිසිදු කර රුධිර සෛල වර්ධනය කරන්නට උදව් වීම. මේ නිසා රක්තහීනතාවය හෙවත් පාණ්ඩුව රෝගීන්ට කීකිරිඳිය වලින් සාදා ගන්නා ඖෂධ ඉතාම ප්‍රයෝජනවත්. නාසය සහ ශ්වසන රෝග සඳහා කීකිරිඳිය ශාකයේ යුෂ නස්න කර්ම සඳහා යොදා ගැනීමෙන් පීනස, ඇදුම සහ සෙම් ප්‍රතිශ්‍යාව වැනි රෝගවලට සහනය ලැබෙනවා. එහි ඇති ප්‍රතිගිනි අවුලවන ගුණය ශ්වසන පද්ධතියට ඉතාම හිතකරයි. මේ හැරුණු කොට කීකිරිඳිය ශාකය මුත්‍ර දැවිල්ල, අක්ෂි රෝග, උදර රෝග, ප්ලීහා රෝග සහ සමේ රෝග වැනි රෝග රැසකට ප්‍රතිකාර කරන්නත් යොදා ගන්නවා. එය ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන්නත් උදව් වෙනවා. ගැමියන් අතර ප්‍රකටයි කීකිරිඳිය කොළ මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම හොඳින් පවත්වා ගත හැකි බව. කීකිරිඳිය ඊටාම ගුණදායක වුවත් ඕනෑම ඖෂධයක් භාවිතා කරනවා වගේම එය නිසි මාත්‍රාවෙන් සහ නිසි ආකාරයට භාවිතා කිරීම වැදගත්. ඔබ කිසියම් රෝගයකින් පෙළෙනවා නම් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන ප්‍රතිකාර කිරීම වඩා සුදුසුයි. මේ වගේ අපූර්ව ඖෂධීය ශාක අපේ පරිසරයේ ඕනෑ තරම් තියෙනවා. අපි ඒවා හඳුනාගෙන ඒවායේ වටිනාකම තේරුම් අරගෙන අපේ සෞඛ්‍ය වෙනුවෙන් ඒවා භාවිතා කරමු. අපේ වීඩියෝව නැරඹු ඔබට ස්තුතියි. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස් කමෙන්ට් එකෙන් අපිට කියන්න. ආයුබෝවන්.